අකැප ප්‍රේම සජ්ජායනා. ප්‍රේම සජ්ජායනා ග්‍රන්ථාරූඪ කිරීම අපට අකැපයි. බද්ධ කච්චායන සිදුහත් වෙනමයි. ප්‍රේමනීය හැඟුමන් හරිම විරලයි. අනන්තය දක්වා වූ මුහුම් වූවත් දෙදෙනෙකු එක් වී සාදන්නා වූ ඇතැම් සහ සංයෝජ බන්ධනවලට ආදරය අගුණයි. මේ තමයි දේශිත ප්‍රමෝද් සහ නවෝදයා කෝරළගේ විසින් රචිත අකැප ප්‍රේම සජ්ජායනා කෘතිය. අපි ඊළඟට මේ පොතේ 13 වෙනි පිටුව බලමු. මේකේ 4 වෙනි කවිය තමයි මේ පිටුව අන්තර්ගත වෙන්නේ. තෙත්තුණු පන්හිද සහ රත්තුණු ට්‍රයිබ්‍රැක්ස්. රති කෙලිය මත කවියෙක් නොවෙදඹ පන්හිඳ ඔබේ දිවගවන විට සායම් දෙන්නම් තියේවී ඇතිවෙන්නම මල් කෙවෙනි මත. ඉතින් මා නැමැති නිරුවත් පත්‍රය මත නිශාවේ හැමදාම පන්හිදෙන් කවිලියන නුඹයි මාදුටුව හොඳම කවිකාරපෙම. නුඹවැනි කවියෙක්ට ඇබ්බැහිවුණු වරදට වර්ෂාවෙදී මල් පැණි සොයා වෙහෙසෙන දුර හිඳින තනි වූ ට්‍රයිඩ්‍රැක්ස් මලකි මම. මේ වගේ කාලීන මාතෘකා ගණනක් යටතේ තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට මේ පොතේ 25 වෙනි පිටුවට යමු. ඒකේ තියෙන්නේ 11 වෙනි කවිය. ආදරය කියලා දෙයක් නැහැ. පළමු ආදරය ඔව් එයා හරි ලස්සනයි. හැබැයි ආදාර බඩුවක්. දෙවෙනි එක ඒකිනම් හරි අහිංසකයි. හැබැයි එයා අමු නඩුවක්. සිදුහත් යශෝදරා ළඟ තිබුණු ආදරය ඒක මහා සාගරයක්. ආදරය කියා දෙයක් නැත තව දුරටත් නැත. ඒක සෙලවෙන මනසක්. ඊළඟට අපි අකැප ප්‍රේම සජ්ජායනා පොතේ 33 වෙනි පිටුව එහෙම නැත්නම් 16 වෙනි කවියට යමු. අයිති නැති හාදු. අයිතියක් නැති තැනක ආලේ මල් බීදු. ගිලිහෙන්න නොදී අත් අල්ලාන මෝදු. දැස් තෙත හංගාන ආදරේ විදු. රිදවන්නේ වැඩිපුරම අයිති නැති හාදු. රිදවන්නේ වැඩිපුරම අයිති නැති හාදු. පළමු පියවරේදී බොහෝ දෙනා ප්‍රශස්ත නොවේ. අනෙක් අතට ප්‍රශස්ත යනු එකිනෙකාගේ සාහිත්‍ය රසවින්දනයට සාපේක්ෂ දෙයකි. නමුත් බැලූ බැල්මට මෙම නව කවියාත් කිවිඳියත් සිය නව්‍ය බව පරයන බසෙහි දස්කමක් දක්වන බව පෙනී යනවා. අකැප ප්‍රේම සජ්ජායනාහි ඔවුන් දක්වන කාව්‍ය හැඩය පැහැයන් දෙකක තාරකා යුගලයක් වැනිය. ඉතින් අපි මේ පොතේ අන්තිම කවියට ගියොත් සම්පූර්ණයෙන් මා නිරුවත් කොට නුබේ දෑගිලි රත් පෑවූ විටකත් පසුදින නුබේ ප්‍රේමය මාහට අකපයයි නුබ පවසනා විටකත් මා හේතුඵල නොවිමසා ප්‍රේමයේ මෛත්‍රී භාවනාව වැඩූ බව පමණක් ලියා තබමි. ඇගේගේ හෘදරා සාක්ෂිය මෙසේ පවසයි. ඉතින් මේ අපි ඔයාට අද ගෙනාවේ අකැප ප්‍රේම සජ්ජායනා කියන කෘතිය ගැන. මේක ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ පොතක්.lk ප්‍රයිවට් ලිමිටඩ් විසින්. ස්තුතියි.